භාග්‍යවත් වූ ලෝතුරු තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ අමා දර්ශනයෙන් ධර්ම කාරණා කීපයක් ඒ ලෝතුරු දහම මේ ශ්‍රී ලංකා ද්වීපයට දායාද වන්නට යෙදුණු මිහින්තලා ගිරිකුල පව්ව අභියස මේ මනරම්ව කරවන ලද ධම්සභා මණ්ඩපයේ සිට කපිල මහත්මයාගේ නමින් මියගිය නෑයන්ට සතර වර්ගයක මියගිය මුතුන් මිත්තන්ට ජීවිතය මේතා ගොඩනගාගෙන ගමන් මගේ දිරිය වඩා මියගිය යමෙක් වේද ඒ සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කරන්නට මේ ප්‍රදේශවාසී ඔබ හැම දෙනාගේම නමින් මියගිය සියලු නෑයන්ට පින් දෙන අතරේ සුජීවත්ව වාසය කරන හැම දෙනාටම තුනුරුවනේ අනන්ත ආශිර්වාදය වේවා කියන බැතිබර සදැහැති චේතනාවෙන් තමයි මේ පින් කටයුත්ත සූදානම් වෙන්නේ. පින්වතුනි නිතර සමාජයත් එක්ක ගැටෙමින් අපි නානා ප්‍රශ්න ජාලාවක් මැද්දේ ජීවත් වුවත් ශ්‍රී ලංකා ද්වීපයේ සදැහැතියෝ හැටියට අපි මේ වාගේ අවස්ථාවක් තියෙනවා කියලා දැක්කොත් දැනුනොත් ඇහුනොත් ආරාධනාවක් ලැබුණොත් අත් නොහැර ඒ අවස්ථාවට සහභාගී වීමේ සදැහැති ගුණය තවම තියෙනවා. එසේ වුවත් පින්නතුනි මේ වර්තමාන සමාජයේහි ගමන් මඟ තියෙන්නේ සුගතිවාදීව නෙවෙයි දුගතිවාදී ගමන් මඟක් තියෙන. පුණ්‍යවන්ත ගමනක නෙමෙයි ගමන් කරන්නේ පාපතර ගමනක. නිර්වාණාභිමුඛ ගමනකට ලෞතුරා බුදුරජාණන් වහන්සේ මඟ පෙන්වා ඇතත් අපි පින්නතුනි නිර්වාණාභිමුඛ ගමනක නෙමෙයි ගමන් කරන්නේ අපායාභිමුඛ ගමනක. ඒ නිසා හිත කය වචනය කියන ත්‍රිවිධ ద్వාරය සම්වරව තබා ගනිමින් අද මේ පවත්වනු ලබන ධර්මානුශාසනාව මනවින් ශ්‍රවණය ධාරණය අවබෝධ කර ගනිමින් ජීවිත ගමන පුරාවට ඔබේ ජීවිතයේ ධර්මයේහි පිහිටුවාගෙන ධර්මානුකූලව හසුරුවන්න වීරිය කරන්න. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා බුදුහාමුදුරුවෝ අනුදැන වදාළේ ලෝකයේ තියෙන සියලුම දානයන්ට වඩා ශ්‍රේෂ්ඨතම දානය තමයි කපිල මේ වෙලාවේ පූජා කරනු ලබන්නේ සද්ධර්ම දානය. අනිත් පූජාවන් සියල්ලම පින්නතුනි කෙටි කලක් ඇතුලේ විනාශ වී යනවා. මේ භෞතික ලෝකය ලුච්චති පලුච්චති ති ලෝකෝ කියලා බුදුහාමුදුරුවෝ අනුදැන වදාළේ නිතරම කැඩෙනවා බිඳෙනවා වැగిරෙනවා මල බැඳෙනවා කුණු වෙනවා ඇති වෙලා වෙනස් වෙමින් පැවතිලා නැති වෙලා යනවා. හැබැයි පුතේ පාවිච්චි කරන්න සම්වර්ධනය වෙන වස්තුවක් තියෙනවා නම් ඒ සද්ධර්මය. බෝ වෙන යම් උතුම් වස්තුවක් තියෙනවා නම් පාවිච්චි කරන්න බෝ වෙන්නේ සද්ධර්මය. බෙදන්න හිස් නොවි පිරෙන්නේ සද්ධර්මය. පරිවාර සම්පත්තිය වෙත පිරිනමන්න පරිවාර සම්පත්තිය බෝ වෙමින් ධර්මයේ රසය මේ සමාජය ඇතුළේ ස්ථාපිත වෙන වස්තුවක් තියෙනවා නම් ඒ ශ්‍රී සද්ධර්මය. සැපතම උදා කරලා දෙන වස්තුවක් තියෙනවා නම් ඒ ශ්‍රී සද්ධර්මය. ඔබට මේ ජීවිතයේ සංසාර ගමනේදීත් කාටවත් කරදරයක් නැතුව ණය නැතුව බය නැතුව සන්තෝෂයෙන් නිදහසේ පෝසත් මිනිහෙක් වෙලා පින්වත් බෝසත් ගමනකින් සතුට ලබන්න තියෙනවා නම්
ඒ ශ්‍රී සද්ධර්මයේ හැර වෙන කිසිවකින් ලබන්න බෑ. ඒකයි ධර්ම දානය ශ්‍රේෂ්ඨ වෙන්නේ. ඒ විතරකුත් නෙමෙයි පින්නතුනි. මේ ජීවත් වෙන ඔබ සියලුම දෙනා මැරිලා යනවා. නේද මන්? මැරිලා යනවා අපි ඔක්කොම. තව ටික දවසකින් බැලුවොත් මේ ඉන්න අයගෙන් කොටසක් නැති වෙනවා. තව අවුරුදු 5කින් විතර බැලුවොත් එහෙම මේ දහස් ගාණක් ඉන්න අයගෙන් 100ක් සමාරක් නැති වෙනවා. මේ විදිහට මෙරි මෙරි මිහිතලයේ පස් වෙමින් මේ සමාජයේ ඉන්න ජීවීන් අපි අතරින් සමුගෙන යනවා. අවුරුදු 70ක් විතර ගිහිල්ලා ආපිට හැරිලා බැලුවොත් මේ සියලු දෙනාම මිහිතලයේ පස් වෙන අය. තේරෙන්නේ නැති එකම දහමත් ඒකම මැරෙන බව. බහුතරයක් ගිහියන්ට පැවිද්දන්ට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට තේරෙන්නේ නැහැ පුතා මැරෙන බව. නොමැරෙන සෙයියාමෙන් ජීවත් වෙන්න මහන්සි ගන්නවා. ඒ පාපතර ගතිය නිසාම මේ ලෝකයේ ගුණදහම් විනාශ කරමින් ඔවුන් තමන්ගේ මේ කුණු වෙලා යන ශරීරය රකින්න සැප දෙන්න සන්තෝෂ කරන්න වෙර වඩනවා. අවාසනාවන්ත අසත්පුරුෂ සමාජ ක්‍රමයේ අධ්‍යාපනය ලැබිලා තියෙන්නේ එහෙම. බුද්ධිය ලැබිලා නැහැ පුතා. දැනුම ලැබිලා තියෙනවා යම් යම් ප්‍රමාණවලින්. හැබැයි බුද්ධිය ලබාගෙන නැහැ. බුද්ධිමතා ලෝකයේ ගැන නිවැරදිව දකිනවා. අසාරේ සාර මතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේ සාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරං. මෝඩයාට තේරෙන්නේ නැති හින්දා ධර්මයේ නොදන්නා පෞකාරයා කරන්නේ නිසරු දේවල් සරුයි කියලා හිතනවා දකිනවා. හිතන දකින ඒ නිසරු දේ ජීවිතය තුල තියාගන්නවා. ජීවිත ගමනේ රඳව ගන්නවා. ඒ අනුව හැසිරෙන්න ගන්නවා. මේ ලෝකේ යථාර්ථවාදී යම් ධර්මයක් තියෙනවා නම් ඒ ධර්මයට පිටුපානවා. ඒ ධර්මයේ නරකයි නුසුදුසුයි කියලා අයින් කරනවා. අවාසනාවන්ත ගමනක ධර්මයට පිටුපාලා මේ අය යන්න යනවා. ධම්ම කාමෝ භවං හෝති ධම්ම දෙස්සී පරාභවෝ. ධර්මයට ද්වේෂ කරන ධර්මයට පිටුපාන මිනිස්සු විනාශ වෙනවා. ධර්මයට එකඟ වෙන ධර්මයේ මත රැඳෙන ඇත්තෝ ජීවිතේ සරුසාර කරනවා. අවබෝධයයි ඕනෑ. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා පින්නතුනි ධම්මෝ හවේ රක්කති ධම්මචාරි. ධර්මයේහි හැසිරෙන්න ඒ හැසිරෙන ධර්මයේ විසින්ම ආරක්ෂා කරනවා. අපිට මෙලොව පරලොව දෙගතියෙහිම රැකවරණය වෙනුවෙන් පවතින්නේ පින්නතුනි ධර්මයමයි. චතුරාර්ය සත්‍ය දේශනාවමයි. ශ්‍රී සද්ධර්මයේ හැර වෙන සරණක් වෙන රැකවරණයක් ඔබට නැහැ. ඔබ මෙලොව ජීවිතයේදී ධර්මයට පිටුපාලා කාගේවත් සරණ ඕනේ අපිට ඕන තරම් තියනවානේ කියලා ඔබ හිතනවා ඇති. නේද? භෞතික ලෝකයේ සල්ලි තියනවා, යාන වාහන තියනවා, ගෙවල් දොරවල් තියනවා, ඉඩම් කඩම් තියනවා, ධන ධාන්‍ය වස්තු වළඳ ඕන තරම් තියනවා. දැසි දස්සෝද පරිවාර සම්පත්තියද පවතිනවා. මේ සියල්ලම තියෙන නිසා ඔබ හිතනවා ඇති ධර්මයේ මොකටද මට මේ තියෙන්නේ? මේවා තිබ්බාම හොඳට ඕම ප්‍රමාණවත් කියලා ඔබ සන්තෝෂෙන් ඇත්තේ. ඔබ ගැමි කියමනක් අහලා තියෙනවද ඉසේ රදේටත් මදි කියලා? මේ තියෙන ඒවා මේ තියෙන දේවල් ඉසේ රදේටත් මදි කියලා කතාවක් කියලා තියෙන්නේ නිකන් නෙවෙයි. කර්මානුරූපව පින්නතුනේ පින් විපාක දෙනකන් ඔබට ගියා කි
ඔබට පේන්නේ කර්මයේ ස්වභාවය. තව වසරකදී ඔබට තව පැය කීපයකදී ඔබට දින කීපයකදී පුණ්‍ය කර්මය ඉවත් වී නිමාවි බලවත් වූ අකුසල කර්මයක් ඉදිරිපත් වෙච්ච ගමන් බලලෙක් වාගේ ඇදලා දානවා පුතා මහපාරට. අනන්ත දුක් සහිත කර්මයකට ඇදලා දානවා. එතනින් එහාට හම්බ කරපු සියල්ලම තියෙද්දි උඩ බලාගෙන කටට වක් කරන වතුර ටිකක් එක්ක යපෙන්න වෙනවා. අර විසික් කරපු ධර්මයේ විතරයි පුතා එතෙන්ට හේතු වෙන්නේ. මිනිස්සු හොඳට බලන්නකෝ. මිනිස්සුන්ට මොකක් හරි ලෙඩක් හැදෙනකන් බෝධීන් වහන්සේට පූජා පවත්වනවා. නෑ බෝධියට පූජා පවත්වන්නේ. මොකක් හරි අපලයක් තියෙනවා කියලා යකදුරේ කට්ටඩිය කිව්වොත් හැර බෝධි පූජා තියාපියව කියලා මහ ලැදියාවෙන් බෝධි පූජා තියන්න යනවාද? යන්නේ. යමෙක් මැරුණොත් හැර ගෙදරක ධර්ම දේශනාවක් පවත්වන්න කියලා හිතනවාද? නෑ. අවබෝධයක් නෑ. ධර්මයේ තියෙන්නේ පින්නතුනි කරදරයේදී වැඩ ගන්න නෙමෙයි. කරදර එන්නේ නැති වෙන්න ජීවිතේ හදා ගන්න. දුකේදී පිහිට වෙන්න නෙමෙයි. දුක් එන්නේ නැති වෙන්න ආරක්ෂාව ලබා ගන්න. දුප්පත් වෙලා හිඟා කන තැනට වැටිලා ප්‍රයෝජන ගන්න නෙමෙයි. වීර්ය වඩමින් පොහොසත්කම සොයා යන්න ධර්මය පිහිට කරගන්න ඕන. ඒකට ධර්මඥානය ඕන. ඒ ධර්මඥානයේ උවමනා නිසා තමයි මේ අද දවසේ කපිල මං කපිලලාගේ මහගෙදර ගිහින් තියෙනවා. අප්පච්චි නැති වෙච්ච වෙලාව. ගැමි පරිසරයක ගෙදර තියෙන කැලෑ තිරප්පන මට කැලෑ කෑල්ල මතකයි. කැලෑව මැද්දෙන් ගිහින් කැලෑ තිරප්පන සිවලා කුළුමට ආසන්න. අප්පච්චි අම්මයි දෙන්න ලොකු ඈයමක් කරලා ගොඩනගාපු පවුලක්. ඒ කාලේ සමාජය ඇතුලේ කාටවත් අතපාන්න නැතුව ලොකු දරු පවුලක් නිර්මාණය කරපු වාසනාවන්ත තාත්තා කෙනෙකුයි අම්මා කෙනෙකුයි හිටියේ. ජව සම්පන්න දරුවෝ නිර්මාණය කරලා තියෙනවා. ඒ නිර්මිත දරුවන්ගේ කෙනෙක් තමයි කපිල. අනිත් කෙනා මා අඳුරන මා කල්යාණ මිත්‍ර ශ්‍රී ලංකා පොලිසිය වැඩ කරන මල්ලි. මේ දෙන්නා මම හොඳට අඳුරනවා. අවබෝධයෙන් ඉන්නවා. ජීවිතේ දකිනවා. හැබැයි ඔය වාසනාව පින්නතුනි ඔබ තනියෙන්ම නිර්මාණය කරගත්ත එකක් නෙවෙයි. පෙර සංසාරයේ කුසල ශක්තියෙන් ඔබට ලැබිච්ච මනුස්ස ජීවිතය පෙර සංසාර ගමනෙන් එනකොට අරගෙන ආපු කුසලයාගේ බලය මේ භවයට ආවාට පස්සේ අම්මයි අප්පච්චි දෙන්න හෙළ සංස්කෘතියේ පිහිටුවලා ලෞතුරා තථාගත අමා දර්ශනයෙහි පිහිටුවලා ඔවුන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මේ ලෝකයට ප්‍රවේශ වෙන්නට අවශ්‍ය අධ්‍යාපනික මම්මාවත් විවර කරලා දීලා ඒ නිර්මාණය කළ ශක්තියේ බලය තමයි මේ තියෙන්නේ. ඒ ශක්තිය පින්නතුනි අවභාවිතා කරන්නේ නැතිව තමන් පිහිට ලබන ගමන් තුනුරුවනේ ලෝ සතුනට යහපත පිණිස මේ ධර්මානුශාසනාවන් පවත්වන්නේ. අද ලේදන් දීමේ පින්කමක් උදේවරුේ තිබිලා තියෙනවා. ලංකා වාසී ගිලනුන්ට
සුවය සැනසීම සතුට ජීවිතය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි ඒ පින්කම කරලා තියෙන්නේ. ගිලනුන්ට උපස්ථාන කිරීම බුද්ධෝපස්ථානයක්සේ ශ්‍රේෂ්ඨයි. ඒ උතුම් පුණ්‍ය කර්මයන් අතර මේ වෙලාවේ සිදු කරනු ලබන්නේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම පින්කම මේ. අපි ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ හැම තැනම ලියලා තිබුණා උගතමනා ශිල්පයමයි මතු රැකෙනා කියලා. මතක ඇති ඔයාලා. ලස්සන උතුම් පුණ්‍යවන්ත ආදර්ශ පාඨය. තුබුතනක සොර සතුරං ගත නොයනා සැඩ මනවත් වතුරෙන් වල නොයනා කෝපවත් රජමැතිඳුන් ගත නොයනා උගත මන ශිල්පයමයි මතු රැකෙනා. උගත මන ශිල්පයමයි මතු රැකෙනා. කොහෙන්ද ඔක අරන් තියෙන්නේ? ඔක අරන් තියෙන්නේ පුතේ බෞද්ධ දර්ශනය. ඒ කවියේම තියෙන පදාරුත් අරන් තියෙන්නේ පෙදෙන් බුදු සිරිතෙන් පුදා මේ ලංකා හෙළ දෙරණේ ලෞතුරා බෞද්ධ දර්ශනය ස්ථාපිත වුණාට පස්සේ ඒ උතුම් ධර්මයට අනුව නිර්මාණය වෙච්ච සාහිත්‍යය මේ භෞතික ලෝකයේ ඔබ හම්බ කරලා තියෙන ඒවා ඔක්කොම ගඟදිය ගැලුවොත් ගහගෙන යනවා. ගින්නක් ආවොත් පිච්චිලා යනවා. හොරු ආවොත් හොරකම් කරගෙන යනවා. සතුරෝ ආවොත් විනාශ කරලා දානවා. රජ්ජුරුවෝ මෝඩයෙක් වෙලා කෝපාවිෂ්ඨ වුණොත් රාජසන්තක කරලා දානවා. අහිමි කරලා දානවා. අපට හිමි ලෝකය, අපට හිමි වාසනාව, අපට හිමි වස්තු. හැබැයි පුතා සබාදහම උඩ පැන්නත් රජුන් කෝපාවිෂ්ඨ වෙලා ආවත් හොරු හිටියත් සතුරෝ ආවත් විනාශ කරන්න බැරි මිනිසෙකු සතු බලවත්ම වස්තුව තමයි මොකද්ද? උගතමනා ශිල්පයමයි මතු රැකෙන. මෙත්ත සූත්‍රයේ, මහා මංගල සූත්‍රයේ, පරාභව සූත්‍රයේ, වසල සූත්‍රයේ, වියග්ගපජ්ජ සූත්‍රයේ, ධම්මික සූත්‍රයේ, සිංහාලෝවාද සූත්‍රයේ වැනි සූත්‍ර දේශනාවල තියෙන්නේ සමාජ විද්‍යාත්මක දර්ශනයක්. ඒ වගේ තියෙන්නේ සත්පුරුෂ ධර්මයන් ක්‍රියාවට නම්වන්න, අසත්පුරුෂ ධර්මයන් ඉවත් කරන්න. ශිල්පීය දක්ෂතාවය පාවිච්චි කරලා හොඳ නැති ඒවා අයින් කරලා හොඳ දේවල් ළඟා කරගන්න. ජරාව අයින් කරන්න, යහපත් දේ ගන්න. ඒකට වැඩ කරන්න ඕන. වැඩ කරන්නේ නැති කම්මැලි කුසීත જાතිය. අර පෙන්නද බනහන්න තව එනවා. මම බන කියලා ඉවර වෙනකොටත් මේකලා එනවා. කරන්නේ එහෙම පුතා. බන තියෙන බව දන්නවා. ධර්ම දේශනාව 7ට පටන් ගන්න බවක් දන්නවා. හැබැයි 7 වෙනකොට ඇවිල්ලා වාඩි වෙලා නැත්තම් මං එනකොට හිටියේ මේ තල් ගස් ගාමින් මේ වලල්ල විතරනේ. දැන් මං ආවට පස්සේ ආපු පිරිස ඉන්නවා 10න් 8ක්. 10න් 8ක් ඉන්නවා කපිල. උඹ හිතපු ගාන ඇවිල්ලා ඉන්නේ. මේ ඔක්කොම කණ්ඩක් දෙනවා. ඔතන තමයි වරදින තැන උඹට.
කණ්ඩ දාන්න ආයෙ ඉන්නවද පුතා මෙතන? කණ්ඩ දාන්න ආයෙ ඉන්නවා නම් දුර්ලභයි පුතා මෙතන කීප දෙනා යැත්තේ. ඔව් අතලොස්සක් කණ්ඩ දාන්න ආයෙ ඇති අනික් අය නම් කණ්ඩ දාන්නේ නැහැ. ඔව් පොඩි කරගෙන යට කරගෙන තල්ලු කරගෙන පාගගෙන ගිහිල්ලා බලනකොට පුතා කඩල 10ක් 12ක් කඩල 10ක් 12ක් කන්න තියෙනවා. මම ඔය බණ කියන්නේ හැමදාම යනවා ලංකාව වටේ මට පේනවනේ පුතා. ඔව් පුදුම කරුමයක්. මිනිස්සුන්ට ලැජ්ජාවයි බයයි දෙක ඇත්තෙම නෑ පුතා. ලැජ්ජාවයි බයයි දෙක නෑ. මිනිහෙකුට තියෙන්න ඕනනේ ලැජ්ජා බය මොනවටද? කැත වැඩ කරන්න, ජරා වැඩ කරන්න, නිന്ദා සහගත වැඩ කරන්න, අපාගාමී වැඩ කරන්න, පාපතර දේවල් කරන්න ලැජ්ජා සහ බය තියෙන්න ඕන. ඒවට කියනවා මොනවාද? දේව ධර්ම. ඒවට කියනවා දේව ධර්ම. දේව ධර්ම ඇති මිනිස්සු මරණින් මතු කොහෙද යන්නේ? පාසකම්මල දේව ධර්ම නිතරම ජීවිතය තුල රඳවාගෙන අවබෝධයෙන් කටයුතු කරන අය මරණින් මතු කොහෙද යන්නේ? දැන් ඔය යන්න යන පාර වැරදි හින්දා දෙව්ලොව යන්න පාර හැදෙනවා දේව ධර්ම තියනවා නම්. දෙවියන් ප්‍රිය කරන ධර්ම නිසා තමයි ඒවට දේව ධර්ම කියන්නේ. දෙවියන් ප්‍රිය කරන අය විතරයි දෙව්ලොවට ගන්නෙ. දෙවියන් ප්‍රිය කරන්නේ නැත්නම් මිනිස්සු ප්‍රිය කරන්නේ නැත්නම් ඒ අයට යන්න වෙන්නේ කොහටද? අපායට. අපායට. මෙතන ඉන්න බහුතරයක් පුතේ අපායට යන අය ඉන්නේ. බහුතරයක් අපිලා අපායේ. ඔව් හොඳට බලන්නකෝ වාසනාවන්ත සුගති ලෝක 3ක් තියෙනවා. මොනවාද සුගති ලෝක 3? උපාසකම්මලා මොනවාද සුගති ලෝක 3? හොඳලා බොරුවට ඇටමාලා එල්ලගෙන දැන් 19 වෙනිදාට පෙනෙයි මම හොඳලාගේ ප්‍රාතිහාර්ය. කබුරා පම්බොලා සිල් ගන්නවලු. අජ්ජ ඉමංච දිවසං උපෝසතං උපෝසාමි අට්ඨංග සමන්නාගතං සීලං සමාදියාමි කියලා. අෂ්ටාංග සීලය සමාදන් වෙනවා. මොකද ඒ කියන්නේ? අජ්ජ ඉමංච දිවසං උපෝසතං උපෝසාමි අට්ඨංග සමන්නාගතං සීලං සමාදියාමි. මොකද ඒ කියන්නේ? යනවා නේද පන්සලට මිහින්තලේ ගිහිලා හාමුදුරනේ අපි නෙමෙයි ඒක හාමුදුරුවෝ කියන්නේ. තොපි දන්නේ නැති හින්දා හාමුදුරුවෝ කියලා දෙන්නේ. ඔව් ඒ කියලා දෙන එක එක්ක අහපන් මොකද්ද ඔය කියලා තේරෙන්නේ නැත්තම් අපේ හාමුදුරුවෝ මොකද්ද ඒ කියන්නේ? අජ්ජයි මන්ත දිවසං උපෝසතං උපෝසාමි අට්ඨංග සමන්නාගතං සීලං සමාදියා. මොකද ඒ කියන්නේ? අහන්න බෑ හාමුදුරුවන්ගේ. අහන්නෙත් නෑ, දන්නෙත් නෑ. ඔහේ විභාගාතේ යනවා ඉතින්. කොහෙ ගෙනිච්චත් කමක් නෑ. බලන්න පාරේ යන මිනිහ කටින් අල්ලාගෙන යන්න ගියොත් එහෙම යනවාද ඔකත් එක්ක? ඒක කොහෙ ගෙනියනවද දන්නේ නේ කියනවා. ඒගොල්ලෝ බෝක්කුවක් පල්ලේ බෙල්ල මිරිකලා දාලා ගියපුවාම ඉවරයි. දැනගෙන යන්න එපා කොහෙද යන්නේ කියලා. කවුද මේ ඇල්ලුවේ කියලා. තමන්ගේ මිනිහා නම් මරුවත් කමක් නැහැ කියලා ගියා කි. මේක එහෙම එකක් නෙමෙයිනේ. නොදන්නා එකෙක් අල්ලාගෙන යන්න යනවා පස්සේ යනවා. අනතුරට සූර්ය දිව්‍ය රාජය දිහා බලාගෙන දිවුරුම් දෙන්නේ ඔය පොයට ගිහිල්ලා. පටිසන්ධනවා බොරු කෙරුවොත්. සූර්යයා උදාගිරි පර්වතයෙන් උදාවන තැන සිට අවරගිර පර්වතයෙන් බැස යන මොහොත දක්වා වූ දිවා කාලය මුළුල්ලෙහිම
මා මේ සමාදම් වෙන අෂ්ටාංග උපෝසත සීලය දිවි දෙවැනි කොට ආරක්ෂා කරන්නට ප්‍රතිඥා දෙමි. දියුරුම් දෙමි. තුනුරුවන් ඉස්සරහ මේ පොරොන්දු වෙන්නේ. මෙවුන්දලා ආවා උදේට දෙන උපාසක දානෙත් අත දිගෑරලා වැළඳුවා. දවල්ට දෙන උපාසක දානෙත් වැළඳුවා. උදේ තේ එකක් ගහලා ඇරියා, හවස එකක් ගහලා ඇරියා. ඉර අවරට යනකොටම 2:00යි කියනකොට මල්ලත් ගත්තා පැන්නා. පුදුම අෂ්ටාංග සීලය බලන් එක. ඔව්. අර සූර්ය දිව්‍ය රාජයා ඉස්සරහා දිවුරුම් දීලා සූර්යයා පල්ලෙහාට වෙලා බලාගෙන ඉද්දි මේ කිපන්නාම හරිද? අෂ්ටාංග සීලය. මේ වංචාවක් නේද? බොරුවක් නේද? පන්සිලුත් නැති මෙවුන්දලාට කොහෙන්ද අට? ඔව්. පන්සිලුත් නැති මෙවුන්දලාට අට. ලංකාවේ බහුතරය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ කරන්නේ තමයි මේ මනුස්ස ලෝකයට ඇවිල්ලා තියෙන්නේ. මොනා කරලාද ආවේ? කරපු දෙයක් නම් දන්නේ හඳුන්නේ. ඇවිල්ලා නම් ඉන්නවා. ඇවිල්ලා දැන් කරන්න හදන්නේ මොකද්ද? ඇවිල්ලා මොකද කරන්න හදන්නේ? නරකාදියට යන්න පාර කපනවා හඳුන්නේ. මනුස්ස ලෝකයට ඇවිදිලා තිරිසන් ලෝකයට යන්න පාර කපනවා. ඒක නේද මේ කරන්නේ? හොඳට බලන්නකො නැද්ද කියලා? මනුස්ස ලෝකයේම රැකෙන්න නම් නැවත නැවත මනුලෝම උපදින්න නම් මිනිහෙක් වඩන්න ඕනේ මානව ධර්ම. මොනවද මානව ධර්ම? කරුණාව, දයාව, මෛත්‍රිය, සෙනෙහස, ආලය, ආදරය, ලෙන්ගතුකම, ඍජු බව, මෘදු බව, තපස, වීරිය, සමානාත්මතාව, කෘතගුණ සැලකීම වැනි උදාරතර මානව ධර්ම ප්‍රගුණ කරනවා නම්, සමාජයේ ඉදිරියේ බෙදනවා නම්, ඒ මිනිහා මේ උදාර පින් බලයෙන් පුතා මරණින් මතු මනුලෝ උපදිනවා. ඒ උපදින දාට ආයුෂයත්, වර්ණයත්, සැපයත්, බලයත්, ප්‍රඥාවත් කියන මහා බල සම්පත්තිය ඇතුවයි උපදින්නේ. ඒ මහා බල සම්පත්තියෙන් යුක්ත මිනිහාගේ ප්‍රඥාවේ බලයෙන් මේ ලෝක යථාර්ථය අවබෝධ කරගෙන ගෞතම බුදු සමයේ බැරි වුණත් මෙතේ බුදුන් හමුවේ නිවන් දකින්නට වාසනාව පෑදෙනවා. ඒ උදාරතර පුණ්‍ය බල මහිමේ ලබන්නට කපිල මහත්මයා, සෙනෙහබර බිරිඳ, දුව පුතා ඇතුළු පවුලේ සියලු දෙනා වාර්ෂිකව සිදු කරනු ලබන පින්කම් අතරට 2024 අවුරුද්දේ ලේ දන් දීමේ මහා පුණ්‍ය කර්මයක්, ධර්ම දානමේ මහා පුණ්‍ය කර්මයක් සිද්ධ කරමින් අභාව ප්‍රාප්ත අම්මයි, අප්පච්චි, ආච්චි, සීයා මුතුන් මෙත්තන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරමින් පවුලේ පඳුරේ නෑදෑ හිත මිතුරෝ සියලු දෙනාටම තුනුරුවනේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරලා සිදු කරනු ලබන උදාරතර ධර්ම දානමේ මහා පින්කම. මේ සිද්ධ කරනු ලබන ධර්ම දානමේ මහා පින්කමේ බලය කරන කොටගෙන අප හැම දෙනාටම ධර්මඥානයෙන් යුක්තව ලැබිච්ච මිනිස් ජීවිතය ඊටාම රසවත් ජීවිතයක් කරගන්නට, පුණ්‍යවන්ත ජීවිතයක් කරගන්නට, ධර්ම අවබෝධය ලබා ගන්නට වරම් ලැබේවා 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 කියන ප්‍රාර්ථනාව ඇතුව සාදු කියලා බණහඬ ලෑස්ති වෙන්න. කපිල ඔරලෝසුවකුත් එවාපම් පේන මානෙකට නැත්තම් මෙවුන්දලා වැටෙනකම් කියන්න වෙනවා මට. තුනුරුවනේ අනන්ත ගුණය දරාගෙන කපිලටයි අතුලටයි මේ වාගේ වාසනාවන්ත පින් කටයුතු කරන්න ජීවිතයේ දීපුවේ මව්පියන්ට
තිබුණු වාසනා ගුණය හැමෝගෙම අම්මටයි තාත්තටයි තිබ්බාන නේද පුතේ? ඒ මව්පියෝ ගාව තිබ්බ ප්‍රාර්ථනා අපි ඔක්කොටම තිබ්බාන මේ ලංකා සමාජේ. ඒ කාලේ පුතේ පවුලක ළමයි බොමයි. මගේ පවුලේ 10 දෙනෙක් ඉන්නවා සහෝදර සහෝදරි. පිරිමි 6යි ගෑනු 4යි. ඒසා විශාල දරු කැලක් හිටියා. හැබැයි අම්මයි තාත්තයි දෙන්නට තව ඉපදුනත් ප්‍රීතියෙන් වැලේ ගෙඩි වැලට බර නැහැ. එහෙම කියන්නේ. වැලේ ගෙඩි වැලට බර නැහැ. දැන් පොට්ටු එනකොටම අපේ පොට්ටු එනකොටම වැලේ ගෙඩිය වැලට බරයි. හදලා තියෙන්නේ න්‍යාය. වැලේ ගෙඩිය වැලට බරයි කඩා පියොතනි. මල පිපෙන්නත් කලියෙන්ම කැඩුවා. කඩලා විසික්කා. අවසානයේ වැල විතරයි පුතා. ගෙඩි නැහැ. අවසානයේ වැල විතරයි ගෙඩි නැහැ. මුලින්ම හැදිච්ච ගෙඩි දෙක පුතා ඇට්ටුණා වෙච්ච ඒවා. වැලක මැද්දේ හැදෙන ගෙඩි ඉතාම සාර්ථකයි. හොඳම උදාහරණේ බටාන වැලක බලන්නකො. බටාන වැලේ අග ගෙඩි වැඩකුත් නැහැ පුතා, මුල ගෙඩි වැඩකුත් නැහැ. ඒ දෙකම කූරු ගෙඩිලා. හැබැයි මැද ගෙඩි ටික මැද ගෙඩි දෙකක් තුනක් හැදෙනවා සාරවන්තයි. හැම වැලකම එහෙම. කරවිල වැලක බලන්න. කරවිල වැලේ මුලින්ම හැදෙන ගෙඩි අසාර්ථකයි. වැලේ මැද්දේ ගෙඩි හරිම සාර්ථකයි. අගට යන්න අසාර්ථකයි. ඔයාලා මොකද කරන්නේ? මුලම ගෙඩි දෙක තියාගත්තා. අනිත් ඒවා ඔක්කොම කඩලා විසිකලා දැම්මා. වැලේ ගෙඩිය වැලට බරයි. වැලේ ගෙඩිය වැලට බරයි. කොහෙද යන්න හදන්නේ වැලේ ගෙඩි කඩලා? ඈ? කොහෙද යන්නේ? වැලේ ගෙඩි කඩලා අපායට යන්නේ. ආන්ගේ අපායෙන් අත මිදෙන්න වඩන්න ඕනේ වීර්ය ධර්මතාවයන්. සතර සම්‍යක්පදාන වීර්ය හැටියට වඩන්න ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිර්වාණයට යන්න තියෙන පාර. ඒ පාර පෙන්වන්න මම මේ මහන්සි ගන්න. මම අද මොකද්ද මාතෘකා කළේ ඔබට බණ කියන්නේ? ආගෙන දෙටි ඛතමංචා උසෝ සම්මා වායාමෝ ඉදාඋසෝ බික්ඛු අනුප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya anuppannānaṁ kusalaanaṁ dhammānaṁ uppādāya uppannānaṁ kusalaanaṁ dhammānaṁ titiyā asammosāya bhiyo bhāvāya vepullāya bhavanāya pāripūriyā chandaṁ janeti vāyamati viriyaṁ ārabati cittaṁ paggannāti padati ti. මොකද්ද පාසකම්මල සූත්‍රේ? මතකෙට ආවා? පොඩ්ඩ ඔළුව හොල්ලන්න බලන්න. එයි සමහර විට ඔය මිදිලා තිබිලා කොහේ නෑ. ඇයි දන්නවද? මේ සූත්‍රේ අහලා නෑ. ඇහිලා තියෙනවා. ඒත් ඒ වෙලාවේ දැක්කේ නෑ. මට ඇහෙන්නේ මොකද්ද කියලා බැලුවේ නැති නිසා දැක්කේ නෑ. දැක්කේ නැති නිසා වටිනාකම පෙනුනේ නෑ. වටිනාකම නොදුටු නිසා ගත්තේ නෑ. ඒ හින්දා මෙවුන්දලා ගාව ඒ සූත්‍රේ නෑ. සිල් පිට සිල් ගත්තත් බෞද්ධ කියලා කිව්වත් මේ සූත්‍රේ නෑ. මේ සූත්‍රය තමයි පුතා සච්ච විභංග සූත්‍රයේ සූත්‍ර කාණ්ඩයක් මම මාතෘකා කළේ 1000න් එකක් විතර.
10න් එකක් විතර සූත්‍රය කොටසක් මම මාතෘකා කළේ සත්‍ය විභංග සූත්‍රය. ඒසා විශාල වටිනාකමක් තියෙනවා අතුල. සියලු දෙනාටම ජීවිත ගැන මං කියනවා. උඹේ පවුල ගැන විතරක් නෙමෙයි මේ ඇවිල්ලා ඉන්නව නේද? මේකලා ඔක්කොගේම පවුල් ජීවිතය ගැන මං කියනවා. මේ හැම ගෑණියෙක්ගේම ස්වභාවය මං කියනවා. හැම පිරිමියෙක්ගේම ස්වභාවය මං කියනවා. මං කියාගෙන යනකොට මෙතන සමහර ගෑනුන්ට දැනෙනවා මං ගැනමයි කියන්නේ මං ගැනමයි. ටිකකින් දැනෙනවා පිරිමින්ට ඒ කියන්නේ මං ගැන. ගෑණිට දැනෙනවා අපේ මිනිහා ගැන ඔය කියන්නේ. මිනිහට දැනෙනවා අපේ ගෑණි ගැන කියන්නේ. දෙමව්පියන්ට දැනෙනවා අපේ ලොකු එකා ගැන පොඩි එකා ගැන අපේ කෙල්ල ගැන ඔය කියන්නේ. දරුවන්ට දැනෙනවා දෙමව්පියෝ ගැන මේ කියන්නේ. ගුරුවරුන්ට දැනෙනවා ශිෂ්‍යයෝ ගැන කියන්නේ. ශිෂ්‍යයන්ට දැනෙනවා අපේ අහවල් ටීචර් ගැන සර් ගැන ඔය කියන්නේ. දායකයන්ට දැනෙනවා අපේ හාමුදුරුවෝ ගැන ඔය කියන්නේ. හාමුදුරුවන්ට දැනෙනවා දායකයෝ ගැන කියන්නේ කියලා. එක එකාට දැනෙනවා පුතා. ඔව්. සමහර තැනකදී ඔබට දැනේ අපේ රටේ ජනාධිපති ගැන මේ කියන්නේ. අහවල් ඇමතියා ගැන, අහවල් മന്ത്രിවරයා ගැන. හෙට එන්න පාරට බහලා ඉන්න උන් ආපුදකෝ කියලා හිතේ. එහෙම හිතේ. මල් මාලා හදාගෙන ඇති දාන්න දාපියව. ඔව්. යසයිසුරු භවභෝග ධන සම්පත් ප්‍රාර්ථනා කරගෙන දාපියව මල් මාල. දීලා තියෙන්නේ මෙච්චර කාලයකට. මට අවුරුදු 55යි. ලස්සන ජනාධිපතිවරයෙක් ඇහ කනකට පෙවුන්නේ නැහැ බලන්න. මේ අවුරුදු 55ටම බෞද්ධ රටේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරයා සුද්ධ බෞද්ධයෙකු විය යුතුයි. කොහෙද බොල එහෙම එකෙක් හිටියේ? අතුල. ඔබ දැකලා තියෙනවද එහෙම මිනිහෙක්? ආවඩන්න ඵලයන් දැන් හෙට අනිද්දායි. ඔව්. යන්නම වෙයි. නොයා බෑ. ගියේ නැත්තම් කොන්ට්‍රැක්ට් නැහැ. ගියේ නැත්තම් කොන්ට්‍රැක්ට් නැහැ. කොන්ට්‍රැක්ට් පිට කොන්ට්‍රැක්ට් නැති උනත් පුතා මම යන්නේ. නිල් තිබුණත් එකයි, කොළ තිබුණත් එකයි, රතු තිබුණත් එකයි, කහ තිබුණත් එකයි, මොනවා තිබුණත් එකයි පුතා. අපි හාමුදුරුවෝනේ. අපි බුදුහාමුදුරුවෝ නායකයා කොට වැඩවසන හාමුදුරුවෝ. අපිට තියෙන්නේ ඕනේ පාටක, ඕනේ ජාතියක, ඕනේ කුලයක, ගෝත්‍රයක මානවයා වැරදි පාරක යනවා නම් පුතා ඔක වැරදි කියලා කියන්නේ. හරි මගක යනවා නම් පුතේ ඔය මග නිවැරදි, ඔය මගම යන්න වීරිය කරපන් කියලා දිරිය දෙන එක. නොදුටු මාවක් තියනවා නම් පුතේ උඹ තව දැකලා නැහැ මේ ධර්ම මාර්ගයේ ඵලයක් කියලා ඕනෑම මිනිහෙකුට පුතා ಜಾති කුල ගොත් නොසලකා භික්ෂුව අවවාද අනුශාසනා කරන අපක්ෂපාතී සුද්ධ පොදු වස්තුවක් වෙනවා. එහෙනම් අවබෝධය නැති අපේ ශාසනික පැත්තේ බොහෝ දෙනාද අතරමංදී ශාසනයද කිලුටු කරන තැන් අපිට බොහොම පේන්න තියෙනවා. එහෙනම් අවබෝධයෙන් යුක්තව දැකලා දැනගෙන අවබෝධ කරගෙන පුණ්‍යවන්ත ගමනක් යන්න ඔබ වෙනුවෙන් මම මාතෘකා කළේ සත්‍ය විභංග සූත්‍රයේ විස්තර වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි චතුරාර්ය සත්‍ය දර්ශනය තමයි සූත්‍රයේ තියෙන්නේ. ඒකේ අවසාන සත්‍ය මාර්ග සත්‍යනේ. මාර්ග සත්‍යයේ තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් එක කොටසක් තෝරා ගත්තා. ඔබට අද මේ වෙලාවේ බණ කියන්න මොකද්ද තෝරාගෙන තියෙන එක? ආර්ය අෂ්ටාංගික මාර්ගය මොනවාද?
සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. අටම කටපාඩම් නේද ගොඩක් දෙනෙකුට? හැබැයි ඒ අනුව හැසිරෙනවද? සම්මා දිට්ඨි යහපත් දැකීම. මොනවාද යහපත් දකින්න ඕනේ? කුස හාමුදුරුවන්ට හරි විදිහටත් බෑ. ගිහියෝ කම්සප විඳින විදියයි හාමුදුරුවෝ භික්ෂූත්වයේ විඳින විදියයි දෙකයි. ගිහි සැප පැවිදි සැප කියලා තියෙනවා. ගිහි සැප විඳින්න පැවිද්දාට අයිති නැහැ. ගිහි සැප විඳින්න පැවිද්දාට අයිති නැහැ. ඒ අයිතිය නැති කල විඳින්න හදනවනේ. විඳින්න හදනකොට මොකද වෙන්නේ? අර මැද සිල්පදේවත් නැතුව යනවා පුතා. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිල්පදෙත් නැතුව යනවා. ඒ තරම් ගැඹුරුයි සිල්පදේ. මේ සිල්පදේ බිඳින නිසා තමා සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, බොරු කියන්නේ, මත්ද්‍රව්‍ය ගන්න. ඔය හෙට අනිද්දා ඇවිල්ලා කතා කරන දේශපාලඥයන්ට පහම නෑ පුතා. පහම